මේ වගේ දැල් අර දාලා තියෙනකොට මේ නිතර නිතර සත්තු පැටලෙනවා. ගොඩාක්ම මේ දැල් වලින් හානි වෙන්නේ සර්පෙන්ට. මෙම සර්පයින් මා විසින් හසුරුවනු ලබන්නේ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇතිවය. මෙම වීඩියෝ නරඹන ඔබ විසින් නිසි දැනුමක් නැතිව මෙවැනි දෑ අත්හදා බැලීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වා සිටිමි. හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට දැන් ඇමතුමක් ලබා දුන්නා කටුකැලියාව ප්‍රදේශයේ නිවසකින්. ඒගොල්ලන්ගේ ගෙදර මාළු දැලකට ලොකු නාගයෙක් පැටලිලා ඉන්නවා කියලා. ඉතින් අපි මේ සූදානම් වුණේ ඒ අසරණ වෙලා ඉන්න සර්පයාව බේරගෙන එන්න. දිනවනේ හොඳින් නේද? ඔව්. අවුව වැටුන්නේ නැහැ හැබැයි. මෙයාගේ නම මොකද්ද? තාසා. ගැන්සත් ඉන්නේ? ගැන්සත්. පුළුවන් කතා කරලා යට කියලා කියන්න. ඔව්. කොතනද ඉන්නේ? පහ. තුනක් පහක් විතර කිව්වොත් නම් නේද? Oi, bim. මෙතන. මාළු පොකුණක් නේද? මාළු පොකුණක් නේ? ඔව්. මාළු. තාසා මෙහෙන්. මෙයා ගැට ගිහුවා නේද? මල්ලි, මෙයා ගන්නු. තාසා ඔව්. හරි කියන්නේ. මොකද? අපි මේ නයිට් බියර් ගන්න නේ ඔව්. යන්න හරි. මෙයා මේ කාමරයකට දාලා වැහුවා නැහැ නැත්තම් සර්පයා ගන්නකොට මෙයා කලබල වෙලා අල්ලන්න හද. මල්ලි. මෙයා බඳින්න. ගංගල ගෙන්දියා. මේ පොඩි එකා මේක. මෙයා හරියට ගන්නකො. ඔව්. ළඟට ආවොත්. හොඳටම පැටලලා ඉන්නේ. තව පැටලෙන මෙයා දඟලනකොට. දැන් මේ විදිහට පැටලලා ඉන්නකොට කපලා අයින් කරේ නැත්තම් මැරෙනවා මේම. හොඳ වෙලාවට අවුව තිබ්බේ නැත්නම් අවුව තිබ්බනම් ඒත් මේ වෙනකොට සතා අඩපන්න වෙනවා. ඔව්. මට මේ දැල නම් කපන්න වෙනවා මේ. හිටික නැත්තම් මේව ගන්න බෑනේ. විශේෂ සර්පයක් වුණොත් ඉතින් ආයේ දැන් එයාට උදව් අවශ්‍යම වෙලාවනේ. දෙතම් පැටලෙනවා. අර අතනින් මග අරගන්න බැරි වෙයි. මේ දැල අර එහා පැත්තෙන් චුට්ටක් උඩින් පන්නලා දෙන්න මෙහාට ගත්තා එක්ක එතකොට. තියෙනවා. දෙන්න. ඔව්. ඔව් තියනද නේද? Betul pattern. ඒ දැල පේන්නෙත් නැහැ. කළු පාට නිසා. ගොඩාක්ම ලොකු සතෙක් නෙවෙයි. උනාට අවුරුදු 2ක් විතර වගේ වයස සතෙක්. ඔව්නේ. ඔව්.
වතුරක් ඕනද? තියෙනවා කතුර. කට ඇතුළත් එක්ක. මේ වගේ දැල් අර දාලා තියෙනකොට මේ නිතර සත්තු පැටලෙනවා. ගොඩාක්ම මේ දැල් වලින් හානි වෙන්නේ සර්පෙන්ට. කුරුල්ලොත් ඇවිල්ලා පැටලෙනවා. මම අර හැමතාම යෝජනා කරන්නේ මේ වගේ දැල් දාන්න එපා මේ සත්තුන් ආරක්ෂා කරගන්න. මේකට පාවිච්චි කරන්න ඕන ෂේඩින් නෙට් එක. එතකොට මේ ඇත්තටම සර්පියෝ පැටලෙන්නේ නැහැ. මේගොල්ලන්ට තේරෙන්නේ නැහැනේ, පේන්නෙත් නැහැ. යාලා අර යන ගමන් මාර්ගයේ අවහිර වුණාම ඉක්මනටම පැටලිලා යාලගේ ජීවිතේ නැති වෙනවා. මේ විස සත්තු තමයි ඒ වුණාට ඉතින් ඇත්තටම දැන් මේ සතාට පිහිටක් ඕනම වෙලාවනේ. මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මොකද්ද මේ කරන විකාර මේ නායක මරලා දාන්න නැතුව කියලා. ඔව් අපි දැන් මේ ඒ වුණාට ඇත්තටම අපි බෞද්ධ හැටියට දැන් මම නම් කොහොමත් මේ ප්‍රාණඝාතය කරන්නෙම නැති කෙනෙක්. මොනම හේතුවකටවත්. දැන් මහත්තයා අපි අර ගෙදර ඇල්ලුවේද? ඔව්. ඊට පස්සේ ආයේ සෙට් වුණා ඒකේ. මම ඔයාලට කෝල් කරුවාට දාන්න අපහසුවත් බෙහෙත් ගෙන්න යනවා බබාට. හරි. ඇල්ලුවා කියන්නකෝ අපි. මොකද ඇල්ලුවේ? පුතා ගත්තේ පොහොරුවේකට. ඒක තමයි. ඒ සතත් මං කිව්වේ මාපිලෙක් කියලා බය වෙන්න එපා. යාට රැ වෙනකොට ඔහොම මේ ආයි අපි දැන් මේ දැන් මීට වල කොහොමද මරන්නේ නැහැ. දැන් අපි ඉස්සර බයයි නේද? ඔව් ඉස්සර මෙරුවනේ. ආයේ මොනවද? මේ මරන්න අවශ්‍ය නැහැ. සැලුන් එක ඇතුළෙත් ඉඳලා ඇල්ලුවා. හ්ම්. ඌත් ඔය වගේ අපි අමරයි මායි සුගතයි තුන් දෙනා. බෑ ගානක් කොට වෙලා. ආවගේ දමවත් ඔව් ගත්ත කොහොම හරි පොහොරුවේ කොට හදලා. ඔව්. බයින් ඉන්නේ. අන්න ඒකයි. හැමෝම බයයි තමන්ගේ ජීවිතේ රැක ගන්න බලන්න. නයි මේ විස පිහිනවා කියන්නේ මොකද්ද? විස පිඹිනවා කියන එක තියෙනවා. ලංකාවේ ඉන්න සර්පියොන්ට විස පිඹීමේ හැකියාවක් නැහැ. ඇත්තටම අර විස විදින නාගෙක් ඉන්නවා. ජාතික සත්තු උද්‍යානයට ගියත් ඕගොල්ලොන්ට දැක බලා ගන්න පුළුවන්. මේ ඈත ඉඳන් එයාට විස විදීමක් කරන්න පුළුවන් කැට ඇරලා. මම ටීවී එකේ මේ අලියෙක්ගේ ඇහැට වැටෙන්නේ කිව්වා. අන්න හරි. අලින්ට සිංහින්ට වගේ අයට මේ ඒ විස එයාගේ ඇස් දෙකටම විදින්න පුළුවන් ඒ සර්පෙන්ට. ලංකාවේ ඉන්න සර්පෙන්ට එහෙම විස විදීමේ හැකියාවක් නැහැ. ඔන්න ඒ සතාගේ ජීවිතෙත් බේරගත්තා. හොඳට වැඩුණේ සතෙක්. අවුරුදු 3ක් විතර වගේ ඇති මෙයාගේ වයස. ගොඩක් ඇත්තට මේ අර දැල් වලට පැටලලා හිටපුවාම මේ විදිහට ආරක්ෂා සහිතව කපලා ඉවත් කරේ නැත්නම් එයාට පැවැත්මක් නැහැ. කිති වෙලාවක් තුල මැරෙනවා. මේම කටහරා දැන් මේ දැල් පැටලිලා තිබ්බේ. ඊට පස්සේ ඉතිලා අඩපණ වෙනවා. අවුවත් වැටුණා නම් ඔව් අවුත් සතා මේ වෙනකොටත් මැරිලා. දැන් මෙතන අර හෙවණ තිබ්බ හින්දා තමයි ගැටලුවක් නැතුව හිටියේ. මේක මේ දවස්වල ඉතින් බෙල්ල දිහා තව තියනවද? නෑ එතන කපලා තියෙන්නේ. අර පිටින් තිබුණ දැල් කෑල්ල තියෙන්නේ. මම කිව්වේ මේ කාලෙදී මේ ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන මේ වැස්සත් එක්ක සර්පියෝ නිතර ඇදෙනවා. ගෙවල් ඇතුළට එන ප්‍රවණතාවය වැඩි. විශේෂයෙන්ම දැන් මේ ගත වෙන්නේ මේ 10 වෙනි මාසෙනේ. ඒකට සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් මේ මාස දෙක තුන පුරාවටම අපිට බිත්තර වලින් පැටව එළියට යනවා හමු වෙනවා. විශේෂයෙන්ම වීලි කලාපයේ මේ නොවැම්බර්, දෙසැම්බර් කියන්නේ බිත්තර වලින් නාගයෝ එළියට එන කාලේ. ඉතින් අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. හුබහක් තිබිලා මේ අවට බිත්තර දාලා තිබ්බොත් නැයිනම් පැටව 30ක් 40ක් ඒකෙන් එළියට එනවා. ඉතින් ඒ හරහා එක සර්පෙක් හෝ දෙන්නෙක් ඒ ඇතුළට එන්නත් පුළුවන්. ඇවිල්ලා ওই සපත්තු දෙකක් ඇතුළට රිංග ගන්නත් පුළුවන්. ඕ මොනරු හිටියට හිම සර්පයෝ කන්නේ නැහැ. මේක මේ ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේ මොනරු ඇවිල්ලා සර්පයෝ කනවා කියලා. ඒතරම ඒක නෙවෙයි වෙන්නේ. ඒගොල්ලෝම මොනරුත් ආහාරයට ගන්නවා. ඊට වඩා මිනිස්සු අතිනුත් මැරෙනවා. වෙන වෙන හේතු තියෙන සර්පයෝ මැරෙන්නේ. මේ පුතාවරේට ගන්න. එයා වඩා ගන්න. එයා ඉවන්න ඉපම් මෙතෙන්ට. සර්පයා බැරි වෙලාවත් අපේ ඒ දෙමව්පිය සැලකිලිමත් ගන්න. මම අර කිව්වේ දැන් මේ දවස්වල මේන සර්පයෝ විස සහිත අය ගෙවල් ඇතුළට එන ප්‍රවණතාවය වැඩි. ඒ නිසා ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන. ගේ අවට වටපිටාව පිරිසිදු කරලා තියාගන්න. නේද? ආලෝකයක් නැතුව රැට එහෙම යන්න එපා එළියට. පෑගුණොත් විස සහිත සතෙක් කෂ්ට කිරීමක් කරනවා. ඉක්මන් ප්‍රතිකාර නිසි වෙලාවට ගන්න බැරි වුණොත් ජීවිතේ සමුගන්න වෙනවා. අත්දැකීම් තියෙන ඕන තරම් රටේ ඕන තරම් ඒ වගේ ප්‍රවෘත්ති ඕගොල්ලන්ට දිනපතාම අහින්න පුළුවන්. ඒ නිසා දැන් මේ සතත් දැන් ගේ සීමාවෙන් නේද? මේ සතා ඔතෙන්ට අපේක ගේ ඇතුළට රිංග ගන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ගොඩාක් සැලකිලිමත් වෙන්න විස සහිත සර්පයන්ගේ දෂ්ටන වලින්
බේරලා ඉන්න. දරුවෝ ආරක්ෂා කරගන්න ඕනේ. දැන් මෙයාගේ ජීවිතය අපි බේරනවා අපේ තියෙන මානසිකත්වය නිසා. එන සත්තු ගැන අපි ගොඩාක් හිතන හින්දා. තව කෙනෙක් ඉතින් මේ වගේ දෙයක් කරන්නේ. හැබැයි මේ සතාගෙන් ඕනම කෙනෙකුට හානි වෙනවා. මේ හානිය අපි දැනගෙන ඒක වළක්වා ගන්න කටයුතු කරන්න ඕනේ. ඒක තමයි මිනිස්සු හැටියට බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ කියන්නේ. කොයි මේ වෙලාවකවත් මේ සර්ප දෂ්ටනයකට ලක් වෙන්න එපා. ගේ ඇතුළක ඇවිල්ලා ওই වගේ හිටියොත් ආයෙ කතා කරන්න අයින් කරලා දෙන්න. මම නැවත මෙයාව කැලියට ගිහින් නිදහස් කරනවා. හරි. මේක දැම්මම උඩට එන්නේ නැහැ නේ. එනවා බොහෝ වෙලාවට ඔය එන්නේ. මේ වගේ මේ බලු පැටවුන්ට එහෙමත් මේ සර්පයෝ කනවා. මට දැන් පැයකට විතර ඉස්සර වෙලා මේ ඉතාලියේ මල්ලි කෙනෙක් ෆොටෝ එකක් දැම්මා. සර්පෙක්ව කාලා. සර්පයාගේ ඔළුව නැහැ. එයාගේ බලු පැටිය මැරිලා කියලා. මං ඉක්මනට දාන්න කිව්ව පින්තූරය බලනකොට තිත් පොළඟේ. ඉතින් තිත් පොළඟාගේ ඔළුව එයා කාලා සමහර වෙලාවට කෑවටත් වඩා මේ සර්පයා දෂ්ට කරන්න පොඩි බලු පැටිය ඉන්නවා. පොඩි වෙලාවකට පස්සේ බොල්ලා මැරිලා කියලා. සර්පයා 21 කෙනෙක්ද කියලා දැනගන්න තමයි මට පින්තූරය දැම්මේ. පොකොට් පැනියල් පොඩි බලු පැටිය. ඒසාර මං කියන්නේ විස සහිත සත්තු ගේ සීමාවට එන එක වළක්ව ගන්න වගකීම අපි ගාව තියෙනවා. ඒ නිසා නිතර පිරිසුදුව පිළිවෙලකට තියාගන්න. ඒතකොට සර්පයෝ ගේ සීමාවට එන්නේ නැහැ. ඒගොල්ලෝ කොහොමත් කැලේ ඉන්නවා. අපි සර්පයෝ බෝ කරනවා නෙවෙයි. සර්පයෙන්ගින් වෙන අනතුරු වළක්වනවා සහ සර්පයා අනතුරට ලක් වෙලා ඉන්නවා නම් එයාව නැවත බේරලා අපි ආපහු පරිසරයට යවනවා. මෙයාලා ලොකු සේවයක් කරනවා පරිසරය තුළ. ඉතින් ඒක අපි හඳුනා ගන්නවා නම් හරි වැදගත්. මොකද අපිට වගේ මේ හැම සතෙකුටම මහ පොළොවේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. ඒ නිසා මේ වැරදි විදිහට හිතන්න එපා අපි සර්පියෝ බෝ කරලා මේ කැලියට දාලා නිමතන් මිනිස්සුන්ට කන්න අවස්ථාව හදලා දෙනවා කියලා. එහෙම කරන්නේ සමහරෙකුට එහෙමත් හිතෙනවා. මේ අනික ලොකු දෙයක් නැත්නම් අපි ලෝක මරන්න වෙනවනේ. ඔව් ඒක තමයි. අපිට හිතට අවුල් මැරුවට පස්සේ. ඔව් ඒක. ඒක ලොකු දෙයක්. අපි නම් මෙයාව අරගෙන යන්න. යාම සේව් කරගන්න නම්බර එක. තියෙනවා නම්බරේ. නම්බර් එක ගන්න පුළුවන් Google එකේ YouTube එකේ ඕනම තැනක. දැන් මගේ තියෙන මට අර සර්පිය සම්බන්ධව ගහන්නකො එතකොට මගේ නම්බර් එක ගන්න බැරි කමක් නැහැ. ගොඩක් පින් සතා බේරුවා කියලා. හරි ඔයගොල්ලන්ටත් ගොඩාක් ස්තුතියි සතාගෙන දැනුවත් කරාට මේ විනාඩි 10ක් විතර නම් ගියේ නේ මං එන්න. හරි එහෙනම් ගිහිල්ලා නැහැ. මොකටද මේ ස්තුතියි.